हेलो गाइस අදත් VG කාඩ් රිපෙයාරින් වීඩියෝ එකකින් තමයි ආවේ. ඉතින් මේක නම් කාඩ් එක රිපෙයාරින් පස්සේ ගත්ත වීඩියෝ එක අපිට කලින් වීඩියෝ ගන්න බැරි වුණා. මේ වල දකින්න VRM සෙක්ෂන් එකේ සම්පූර්ණ වැඩ ටික කරන PWM IC එක. ඉතින් මේ IC එක එකව පැත්තකට ඇලවෙන්න කලින් කොහේ හරි ෂොප් එකකින් ඉතින් කලින් මොකක් කර දෙයක් කරලා පාස්සලා තිබිලා තියෙනවා. ඉතින් ඒ හේතුව හින්දා මේ කාඩ් එක ප්ලග් කරලා තියලා ඔයාලා දැන් පෙන්නුව ඒ පෙන්නුව drive IC තුනම මේ කාඩ් එක brand new replace කරගන්න උනා. ඒ විතරක් නෙමෙයි මේ section එකෙන් මේ කාඩ් එක resolder කරන්න උනා. ඉතින් මේ IC එක හරියට පාස්සලා මේ drive IC තුන දාගෙන වගේ වැඩ ගොඩක් කරනවා මේ කාඩ් එක කොට දාගන්න. ඉතින් guys දන්න තැන් වලට රිපෙයාර් කරන්න දෙන්න එපා. දන්න පළපුරුත් තැනකට දීලා කාඩ් එක කාඩ් හරියට රිපෙයාර් කරගන්න. තැනකට දීලා ආයෙද්දි මේ වගේ තමයි ඉතින් කොට දාගන්න තමයි අමාරුයි. ඒ දැන් අපි thermal paste එක මේ වගේ 15W වගේ තියෙන value thermal paste එක තමයි replace කරගත්තේ. ඉතින් ඔයාලා දකින්න දැන් ඊළඟ temp එකේම කාඩ් එක කොහොමද කියලා අපි guys ඔන්න VG එක සාර්ථකව රිපෙයාර් කරගෙන තියෙනවා. ඔයාලා දැන් පෙන්වන්න හදන්නේ කාඩ් එක 99% කාඩ් එක ස්ට්‍රෙස් වෙනවා temp එක 45 46 වගේ යන්නේ. ඉතින් කිසිම අවුලක් නැහැ. ඔයාලා දකින්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ VG කාඩ් එකත් ගොඩ දාලා තියෙනවා. ඔයාලා දකින්න ඇති GTX 970 කියන VG එක. ඉතින් ඔයාලගේ VG කාඩ් රිපෙයාරින් තියෙනවා නම් ඔයාලට පුළුවන් දැන්ම අපිව contact කරගන්න. ඉතින් දැන් අපි free service එකක් දෙනවා රිපෙයාර් කරන මේ VG එකකටම. ඔයාලට ඒවගේ laptop රිපෙයාර් කරගන්න පුළුවන්, gaming laptop රිපෙයාර් කරගන්න පුළුවන්, motherboard ප්‍රශ්න, දැන් desktop motherboard උත් පුළුවන් ඔයාලට රිපෙයාර් කරගන්න. වැඩි විස්තර වලට මේ නම්බරයට WhatsApp message එකක් හරි call එකක් කරගන්න. හරි guys අපි මේ වගේ තවත් රිපෙයාරින් වීඩියෝ එකකින් හම්බෙමු වෙනවා. සුබ දවසක්.